Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් අම්මලාට විශේෂ වීඩියෝ එකක්. ඉතින් මොකද මගේ බබාට දැන් මාස 9 සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න යන්නේ මගේ බබාගේ මාස 8 උණ වෙනස්කම්, එයා කන්න අකමැති දේවල්, ඉස්සු දුන්නද, මස් මාළු දුන්නද, මගේ බබාගේ බර කොහොමද, ඔය කියන හැම දෙයක්ම මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න තමයි යන්නේ. ඒ වගේම අම්ම කෙනෙක්ට ඔයාලා වෙනුවෙන්, ඒ කියන්නේ අපි වෙනුවෙන් කාලේ කොහොමද තියාගන්නේ, ඉතුරු කරන්නේ, අපි වෙනුවෙන් අපි මොනවාද කරන්න ඕනේ. Hi. අද ජූනි 23 වෙනිදා. ඉතින් අද දවසම ගොඩාක් වැඩ තියෙන දවසක්. මං වෙනුවෙනොත් මං වැඩ ටිකක් දාගෙන තියෙනවා. ඉතින් ඒ ටිකයි බබාගේ වැඩයි ඔය ඔක්කොම කරන්න තමයි ඉතින් මං උදේම මේ ලෑස්ති වෙන්න යන්නේ. හරි. මං ඊයේ රෑම කව්පි ටික පෙඟෙන්න දාලා තිබ්බේ. එතකොට ඉක්මනට තැම්බෙන නිසා ගෙදර අයටයි ඔක්කොමටම එකපාර කව්පි ටික ආයෙ දෙපාරක් විතර හොදලා මං ඒ ටික ලිපෙන් තිබ්බා. තියලා ඉවරලා දැන් මම මේ අපේ උදේ කොෆි එක හදාගන්න තමයි යන්නේ. මම කොෆි විතරයි බොන්නේ. ඉතින් මට කොෆි එකක් හදාගෙන අම්මිට ටී එකක් හදාගෙන තමයි දැන් මම යන්නේ. මොකද තාත්ති එහෙම උදේට බොනවා. හැබැයි යා නැගිට ගමන් උදේට කාලේ යට ඔය 10ට 11ට වගේ තමයි යාට ප්ලේන් ටිකක් ඕනේ. ඊට කලින් කියන්න ඕනේ අමුතු කරන්නේ මම මේ ඉන්නේ අද අපේ ගෙදර. දැන් මම අපේ ගෙදර ඉඳන් තමයි මේ ටිකේ වීඩියෝස් ටික කරන්නේ. මොකද මම සතියක් විතර ඉන්නවා මගේ වැඩ ටිකක් තියෙන නිසා. ඒක නිසා මම 22 හවස වගේ තමයි අපේ ගෙදර ආවේ. දැන් ඉතින් මේ 23 වෙනිදා. මං හිතන්නේ මේ දැන් උදේ 7:00ට වගේත් ඇති ටිකක් වෙලාසෙකින් මම නැගිට්ටා. නැත්තම් මම normally නැගිටින්නේ 7:00 පස්සේ හස්බන්ඩ්ලගේ ගෙදර ඉති ඒ වගේ වෙලාවට තමයි. ඉතින් අද මං කලින්ම නැගිට්ටේ. මං කිව්වනේ අද ගොඩාක් වැඩ තියෙනවා කියලා. ඉතින් මම යන්න කලින් බබාගේ දවල් කෑම එක ඔය ඔක්කොම ලෑස්ති කරලා යන්න ඕනේ. එතකොට අම්මිට හරි මම පරක් වුණොත් එයාට කවන්න කියන්න පුළුවන් නිසා. තව දෙයක් මම පටන් ගන්නෙම කියන්න හිටියේ දැන් මේ කාලේ ඩෙන්ගු වලින් ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් අනේ බබාලව ගොඩාක් පරිස්සම් කරන්න. ඒ වගේම පැංගිරි තෙල් එකක් හරි දැන් මම දැක්ක වයිරල් යන අර ක්‍රීම් එකක් පුළුවන් නම් ඒක හරි ළමයිට ඇප්ලයි කරලා ඒ විදියට බබාලව ගොඩාක් පරිස්සම් කරගන්න. මේ තියෙන ඩෙන්ගු ප්‍රශ්නෙන් තව වෛරස් ප්‍රශ්නෙන් ඔය හැම දෙයකින්ම හරි චූටි රිමයින්ඩර් එකක් තමයි ඉතින් අම්මලාට මම ඔය දුන්නේ. හරි. දැන් මම මේ මගේ බබාට උදේට කවන්න යන්නේ. පොඩි අකර තැම්පියක් වුණා. කව්පි එක තැම්බුනේම නැහැ. ඉතින් දැන් මට ආයේ කෑම හදලා දෙන්න වෙලාවකුත් නැහැ. එතකොට බබාගේ උදේ කෑම වේල පරක් වෙනවා. ඒක නිසා මම බබාට අක්ක එවලා තිබ්බනේ චුටි ෆුඩ් ඒව ටික. ඉතින් ඒව වලින් එකක් චුට්ටක් බොයිල් කරලා බබාට ඒක කැව්වා. කවල ඉවර වෙලා මම දැන් ලෑස්ති වෙන්නේ මේ අපේ ඇඳ අස් කරන්න. ඉතින් ඒ අතරතුර මම බබාව අම්මට දුන්නා. එතකොට අම්මා බබාව වොෂ් දාලා ඔක්කොම කරලා ඉද්දි මටත් ඉක්මනට වොෂ් අරන් එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බබාට ෆීඩ් කරාම එයා උදේට පොඩි නැප් එකක් ගන්නවා. ඉතින් ඒ අතරතුර බබා නිදි කරලා මම ලෑස්ති වුණා ෆුඩ් සිටි එකට යන්න. මම අද ෆුඩ් සිටි එකට යන චුටි බඩු ටිකක් ගන්න. ගෙදරටත් ඕන වෙලා තිබ්බා. ඉතින් ඒ බඩු ටිකයි බබාට එළවලු පළතුරු ගන්න. හැබැයි පළතුරු කිසිම දෙයක් තිබ්බේ නැහැ. එළවලුත් ගොඩාක් පරණ වෙච්ච ඒවා තිබ්බේ. ඉතින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වගේ තියෙන එළවලු දෙක තුනක් අරගෙන මම ගියා. එතන ඉස්සරහම තියෙන බබාලගේ ෂොප් එකක් සිලොන් කිඩ්ස් කියලා කඳානේ. ගොඩාක් අය දන්නවා. ඉතින් එතනින් තමයි normally මම බබාගේ ගොඩාක් බඩු ගන්නෙ. ඉතින් මට ඕන වුණා බබාට ස්ටෝරි බුක්ස් ටිකක් ගන්න. දැන් මම එයාට එකම එක බුක් එකයි අරන් තිබ්බේ. දැන් මට ඕන වුණා ස්ටෝරි බුක්ස් නෙමෙයි පික්චර් බුක්ස් ගන්න. ඔය ෆෘට්ස්, ෆ්ලවර්ස්, වෙහිකල්ස් එහෙම.
තේනවනේ දැන් බබාගේ සද්දේ. මම ඉතින් එයාත් එක තමයි මේ වොයිස් කරන්නේ. ඒකින්ද චුට්ටක් ගණන් ගන්න එපා. හරි. ඉතින් ඔව් ඒ වගේ තමයි බඩු ටික අරගෙන මම දැන් ආවා ආයේ ගෙදර. මං කිව්වනේ උදේ කවුපි ටික තැම්බුන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි ආච්චි ප්‍රෙෂර් කුකර් එකේ දාලා තම්බලා තිබ්බා. ඉතින් මං හිතුවා දවල්ට මේක දෙනවා කියලා. මේක චුට්ටක් බරයිනේ. ෂේප් නිසා ඒකට බටර් ටිකක් ඇඩ් කරලා දවල්ට මම බබාට දුන්නේ කව්පි. ඉතින් බබා ඒ ටික කාලේ ඉවරලා මම එයාට ගස් ලබ ටිකක් දුන්නා. කව්පි එකෙන් ඔක්කොම වගේ කෑවෙන්නේ නැහැ. ඒක නිසා මම ඒ වෙලේම ගස් ලබ ටික දුන්නා. නැත්නම් මම හවස ස්නැක් එකට වගේ තමයි ඕක රෙඩි කරලා තිබ්බේ. ඉතින් ඒ වෙලේම දුන්නා. ඉතින් ඊට පස්සේ ආයේ බබාව අම්මට බාර දීලා මං ආවා මගේ ලන්ච් එක ගන්න. ඉතින් මං ආසම කෑමක් මං ගෙදර එනවා කිව්වොත් කකුලුව අනිවාර්යෙන් තියනවාමයි. ඉතින් මං කාලා එද්දී ඔන්න බබාට නිින්ද ගිහිල්ලා. ඉතින් එහෙමම අම්මට බබත් එක්ක ඉන්න කියලා මං රෙඩි වෙලා ගියා. මං වෙනුවෙන් දේවල් ටිකක් කරන්න. ඉතින් නෝමලි මගේ ලොග්ස් බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා මම මන්ත්ලි අනිවාර්යෙන් මගේ පෙඩිකියුර් එක කරනවා. ඒ වගේම තව මොනවාම හරි තිබ්බොත් කරනවා කියලා. ඉතින් ගිය මාසේ මට පෙඩිකියුර් එක කරන්න බැරුව ගියා තිබ්බ වැඩත් එක්ක මගේ වැක්ස් එකේ ඒවා ටික විතරයි කරන්න පුළුවන් වුණේ. ඉතින් මම මුලින්ම කරේ මගේ පෙඩිකියුර් එක. මේ පාර මම අප්ලයි කරේ රෙඩ් කලර් එකක්. ඉතින් normally මම ඔය brown ඒ වගේ තමයි brown tone එකට යන ඒවම තමයි ගොඩාක් දාන්නේ. හැබැයි මේ පාර මගේ skin එක මාර විදිහට dull වෙලා dry වෙලා ඒ කියන්නේ මට ලොකු වෙනසක් ඕනලා තිබ්බා. ඒ කියන්නේ කොණ්ඩේ කපලා එහෙම ලොකු දෙයක්. ඊට පස්සේ ඉතින් ඒක නිසාම මට හිතුණා මේ පාර මම රෙඩ් කලර් වගේ nails වලට apply කරනවා කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න ওই වැඩ ටික ඉවර වෙද්දිම අම්මිලාව බබා එක්ක දැන් මම මේ යන්නේ සුපුරුදු පරිදි තිලක්මයකටම චුටි බඩු ටිකක් තිබ්බා. ඉතින් ඒ ටික අරගෙන දැන් මට අද මෙයාගේ චෑයක ගේන්න අමුතුකුණා. ඉතින් මං ඒගොල්ලොන්ගේම ඔය තියෙනවානේ ඕකට බබාව දාගෙන ඔය දැන් පොඩක් ගෙනියනවා. දැන් ඉතින් චුට්ටක් ඔන්න එයා අල්ල නැගිටිනවා. තාම ඇවිදින්නේ නැහැ. හැබැයි නැගිටිනවා. ඉතින් ඒක නිසා එයාව එකේ තියාගෙන මට ගෙනියන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් එතන බබල් ටී එකක් තිබ්බා. කාලෙකින් බිව්වේ නැති හින්දා ගත්තා. ඔය ෆ්ලේවර් එක නම් ෆලූඩ් එකක්. හැබැයි මන්නම් ඒකට ආසුනේ නැහැ. හරි. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා බබාගේ ඔන්න රෑ කෑම ක්ලාස් එක කරන්න තමයි යන්නේ. හරි. දැන් මං කියන්නම් මගේ බබාගේ වෙනස්කම් ටික. මෙයාට මං හරියටම මාස 6න් තමයි කවන්න ගත්තේ. ඉතින් කවන්න ගත්තට පස්සේ එක දේවල් කවන්න හුරු කරන්න කියනනේ. එහෙම ලොකුවටම නෑ. අද වෙනතුරු මේ මාස 8 ඉවර වෙනකන් මගේ බබා පළතුරු කනවා වලින් කන්නේ watermelon, mango, එතකොට papaya, ඔය ස්ට්‍රෝබෙරි. ඔය 4 විතරයි පළතුරු වලින් කන්නේ. අවකාඩෝ 5 පාරක් විතර මන් දුන්නා. එයා රිජෙක්ට් කරා. ඉතින් අපි එළවලු වලින් ගත්තොත් වට්ටක්කා, කැරට්, එතකොට බණ්ඩක්කා, කොළ වර්ගයක් මම මොනවාම හරි දානවා. ගොඩාක් වෙලාට ගෙදර මුරුංගා තියෙන නිසා මුරුංගා තමයි මම දාන්නේ. නැත්නම් ගොටු කොළ, මුකුණු වෙන්න වගේ පලා වර්ගයක් බබාගේ කෑම එකට එකතු කරනවා. එතකොට මම මගේ බබාට චිකන් දීලා තියෙනවා, ෆිෂ් දීලා තියෙනවා, තව ඉස්සෝ දීලා තියෙනවා. ඉතින් ඉස්සෝ නම් මන් දුන්නේ බබාට මාස 7යි සති 2ක් විතර ඇති. කියන්නේ මාස 7 මාරෙන් පස්සේ එක ඉස්සෙක් දුන්නා තම්බලා වෙනම. එතකොට බබාට අපි පොල් කිරි එකතු කරන්න කියනවනේ. ඉතින් එයා ගොඩක් පොල් කිරි එකතු කරලා කන්නෙත් නැහැ. බිත්තර කන්නෙත් නැහැ. හැබැයි සතියකට එකපාරක් හරි මම try කරනවා එයාට පොඩ්ඩක් හරි බිත්තර කවන්න. නැත්තම් පොල් කිරි දාලා කවන්න. නැත්තම් ඔය මං කියන පළතුරු එරවලු ටික විතරයි මේ මාස 3-4ටම මගේ බබා කන්නේ. ඉතින් එහෙමයි කියලා මං ඒකට වෙන එළවලුවක් එකතු කරලා කවන්න යන්නේ නැහැ. එතකොට එයා රිජෙක්ට් කරනවා. ඉතින් මේ
මේ මොහොතේ මට ඕනේ එයා කන එක කොහොම හරි ආස දේවල් ටික දීලා කවන්න. ඉතින් ඒක නිසා මම ගොඩාක් වෙලේට එයාට අරක කවන්න මේක කවන්න කියලා වෙන්නේ නැහැ. එයා කන එළවලු 4-5 වෙනස් විදියට එක්ක තම්බලා බට එක නැත්නම් එළවලු දෙකක් එකතු කරලා දෙනවා. ඉතින් ඔය වගේ එක විදියට මික්ස් කරලා තමයි දෙන්නේ. ගොඩාක් වෙලාට උදේට ඕට්ස් දෙනවා. නැත්නම් බතල අල වගේ දේවල් තම්බලා තමයි දෙන්නේ. ඉතින් ඔහොම තමයි මගේ බබාගේ කෑමයි එයාගේ වෙනස්කම් තියෙන. ඉතින් දැන් චුට්ටක් මං කිව්වනේ ඇවිදින්නේ නැහැ තාම. හැබැයි හිටගෙන තප්පර 2-3ක් එයා බැලන්ස් එකේ ඉන්නවා. හරි. මේ බුක් එක හරි ස්පෙෂල් බුක් එකක්. මේක නැන්දි තමයි යට එව්වේ. ඉතින් මේක ගැන මම වෙනම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම්. මොකද්ද මේකේ වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ බබාගේ අවුරුදු 3 හැම දෙයක්ම අපිට මේක ලියලා තියන්න පුළුවන්. ඉතින් බබා ලොකු වුණාම එයාට මේක බලන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් මං අවුරුදු 3කින් මේක ෆිල් වුණාට පස්සේ ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම්. මොන වගේද බබාගේ හැම මාසෙම බර, එයා කන්න කැමති අකමැති දේවල්, වෙනස්කම්, එයාගේ ට්‍රිප්, එතකොට එයාව බලන්න ආපු කට්ටිය, ගිෆ්ට්ස් මොනවාද ඔය කියන හැම දෙම මේ බුක් එකේ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයත් අම්මා කෙනෙක් නම් ඔයාගේ බබාට මේ වගේ පොතක් කොහෙන් හරි හොයාගෙන තියාගන්න. මේක හරි ආදරණීය මතක සටහනක් වෙයි ඔයගොල්ලන්ට තියාගන්න.